අයිබෝවන් මම අද ඔයගොල්ලන්ට ගෙනවා ලස්සන හයිබ්‍රිඩ් එකක්. මේ හයිබ්‍රිඩ් එක වැන්ඩා ලඩ්ඩා ගෝල්ඩ්. හයිබ්‍රිඩ් කියන්නේ ඕකිඩ් දෙමුහුම්. අපි මේ කතා කරන්න යන්නේ ඕකිඩ් දෙමුහුමක් ගැන. ඕකිඩ් දෙමුහුමක් කියන්නේ ඕකිඩ් වර්ග දෙකක් එකතු කරලා හදන අලුත් මලකට. නැත්නම් අලුත් පැලයකට. ඉතින් මේක හදලා තියෙන්නේ මේ ලස්සන ඕකිඩ් දෙකක් එකතු කරලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක කොච්චර ලස්සනද. මේකේ සාමාන්‍ය මල් තියෙනවා මල් 30ක් 40ක් සමහර විට 50ක් විතර මේක මල් හැදෙනවා. මල් ගොඩාක් තියෙන උඩ වැඩියා ඇත්තටම අඩුයි. විශේෂයෙන්ම වැන්ඩා ජීනස් එකේ මල් ගොඩාක් තියෙන උඩ වැඩියා අඩුයි. සාමාන්‍යයෙන් මල් 10 12 තමයි වැඩිපුරම ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ පත්‍ර කොච්චර ලස්සනද කියලා. හරියට ප්ලාස්ටික් වලින් හැදුවා වගේ හරිම ලස්සන ගහක්. මේක සමහර වෙලාවට මේක පඳුරටත් හැදෙනවා. ඒ වගේම මේකේ පත්‍ර ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් වියතකට වඩා අඩු ප්‍රමාණයක් තියෙන්නේ. විශාල පැලයක් නෙමෙයි. හරි හුරු බුහුටි පැලයක්. ඉතින් අපි බලමු මේ දෙමුම හදලා තියෙන්නේ මොන උඩවැඩියා එකතුවකින්ද කියලා. මේකේ ප්‍රධානම එක තමයි උඩවැඩියා එකතු. ඒ කියන්නේ මෙයාට සීඩ් පේරන්ට් නැත්තම් බීජ දෙමාපියන් කවුද කියලා බලමු. ඒ කියන්නේ මෙයා බීජය නිර්මාණය කරන්න භාවිතා කරන්නේ මේ වැන්ඩා ගරායි කියන ලස්සන කහපාට උඩවැඩියාවක්. මෙන්න මෙයාගේ කහපාට තමයි වැන්ඩා ලඩ්ඩා ගෝල්ඩ් කියන උඩවැඩියාවට අලුතෙන් නිර්මාණය කරපු එකට යවන්නේ. ඉතින් මේකත් හරිම ලස්සනයි. මේකෙත් මල් ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් එක පොකුරකට මල් 25ක් 30ක් නැත්නම් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මේකේ එනවා. ඉතින් මේකේ තියෙන මේ වර්ණය හරිම විශේෂයි. ඉතින් මේ වර්ණය තමයි ගිහිල්ලා තියෙන්නේ වැන්ඩා ලඩ්ඩා ගෝල්ඩ් කියන උඩවැඩියාවට. මේ අපි සමීප ඡායාරූපයක් බැලුවොත් ඕගොල්ලන්ට මේ මලේ හැඩේ පේනවා ඇති. මෙන්න ඉන්නවා අනිත් එක නෑ වැන්ඩා සියොලිස්ටිස්. ඉතින් මෙයාගේ තියෙනවා සුදු පාට ප්‍රභේදයකුත්. ඒකට කියනවා ඇල්බා කියලා. ඉතින් මෙයා තමයි පෝලන් එක නැත්තම් පරාගය දෙන්නේ අලුත් හයිබ්‍රිඩ් එක හදන්න. නැත්නම් අපේ අලුත් දෙමුම හදන්න. ඉතින් මෙයා එකතු වෙලා තමයි නව නිර්මාණය වෙන්නේ මෙන්න මේ ලස්සන උඩවැඩියාව. ඉතින් මේක වැන්ඩා ලඩ්ඩා ගෝල්ඩ්. මේක හරිම ප්‍රසිද්ධයි. මොකද මේකේ තියෙන හුරුබුහුටිකම මල් ගොඩක් දෙන එක සහ මලේ දීර්ඝ කාලින පැවැත්ම. සාමාන්‍යයෙන් මාසයකමාරක් වුවත් තියෙන දේශගුණය අනුව මේ මල කල් තියෙන්න පුළුවන්. ඉතින් මේක හරිම ලස්සන හරිම අලංකාර උඩවැඩියාවක්. ඔබටත් පුළුවන් නම් ඔබේ එකතුවට මෙවැනි උඩවැඩියක් එකතු කරගන්න. ඒ වගේම ඒක හයිබ්‍රිඩ් එකක් නැත්නම් දෙමුහුමක් නම් බලන්න ඒක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. අද ඉන්ටර්නෙට් තියෙන ඕන විදිහට මේක හොයාගන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න ඔබටත් මෙවැනි තොරතුරු හොයාගන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වෙන්න. එතෙක් ඔබට ආයුබෝවන්.